ඔයගොල්ලෝ මේක දෙලා ඉන්න අපේ මාස 10 ප්‍රෝග්‍රෑම් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක අපි කලින් වීඩියෝ එකේදී කතා කරා 10 වසරේ දෙවෙනි පාඩමේ පරිගණකයක් කියන්නේ මොකද්ද? පරිගණක වර්ගීකරණය, පරිගණකයේ ලක්ෂණ ගැන. අද කතා කරන්නේ CPU එක ගැනයි, වොන් නියුමාන් ආකෘතිය ගැන. ඕගොල්ලෝ කලින් වීඩියෝ එක බලුවා නැත්නම් පොඩි මේ උඩින් පේන ලින්ක් එකෙන් ගිහිල්ලා ඒක බලන්න. ඒ කලින් බලන්න ඕනේ. මේ කොටස බලලා ඉවරලා බලුවොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. එතන මේ CPU එක කියද්දි මම මෙහෙම පටන් ගන්නවා. අපි කැලේකට මේ ගානක් දෙනවනේ හදන්න. එතන අපි හිතමු අපි කැලේක ගහ ගන්නවා 50 35න් ගුණ කරන්න කියලා. එතකොට අපිට උත්තරේ එනවා 1750යි කියලා. එතකොට මේ ගණනය කිරීමන්න මෙතන වෙලා තියෙන්නේ. මේ ගණනය කිරීම සිද්ධ වෙන්නේ CPU එක ඇතුලේ. මේ ගණනය කිරීම වගේම තව තියෙනවා ලොජිකල් පැත්ත. ඒ කියන්නේ දැන් කම්පියුටර් එකේ අපි ගහන්න පුළුවන් 50 විශාලද 25ට වඩා. මෙතන තර්කයන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ගණනය කිරීම සහ තර්ක ක්‍රියාත්මක කරන්නේ මේ කම්පියුටර් එකේ තියෙන CPU එක ඇතුලේ. ඒ කියන්නේ මේ ගණන් හදන ඒවා තර්ක ක්‍රියාත්මක කරන ඒවා කරන්නේ මදර්බෝඩ් එකවත් RAM එකවත් නෙමෙයි. කම්පියුටර් එක ඇතුලේ තියෙන මෙන්න මේ CPU එක. මෙන්න මේ හැඩයට තියෙන CPU එක. ඔයගොල්ලන්ට මම CPU එකක් පෙන්වන්නම් තව ටිකකින්. ඒක මදර්බෝඩ් එකට හයි වෙන්නේ කොහොමද? මේ CPU වල වර්ග තියෙනවා. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. එතකොට මේ මූලික වශයෙන් CPU එකේ වෙන්නේ මේ ගණනය කිරීමයි තර්ක ක්‍රියාත්මක කරන එකයි. එතන මේකේ නෝට් එක ලියා ගන්න ඕන. ඔයගොල්ලෝ මේ කලින් නතර කරපු තැනින් ලියා ගන්න මධ්‍යසකසුම් මේකකේ කියලා. වරන් ඇතුලේ CPU කියලා ලියා ගන්න. මම ස්ක්‍රීන් එකට ගිහින් ඔයගොල්ලන්ට නෝට් එක පෙන්නන්නම්. හරිනම් මේ තියෙන නෝට් එක මෙතන ඔයගොල්ලෝ මධ්‍යසකසුම් මේකේ කියලා දැන් ඒකකේ කියන මාතෘකාව ලියා ගන්න. එතන වරහන් ඇතුලේ CPU කියලා ලියා ගන්න. එයට තේ පළවෙනි පොයින්ට් එක ලියා ගන්න. මෙන්න මේක මම හයිලයිට් කරන්නම්. මෙන්න මේක ලියා ගන්න. පරිගණක පද්ධතියේ මූලික අංගය වන්නේ මධ්‍යසකසුම් මේකකයයි. පළවෙනි පොයින්ට් එක ලියා ගන්න. පරිගණක පද්ධතියේ මූලික අංගය වන්නේ මධ්‍යසකසුම් මේකකයයි. දෙවෙනි පොයින්ට් එක ලියා ගන්න. මෙහෙයුම් පද්ධතිය සහ යෙදුම් මුදුකාංග වලට අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීම සිදු කරයි. මෙහෙයුම් පද්ධතිය සහ යෙදුම් මුදුකාංග වලට අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීම සිදු කරයි. තුන්වෙනි පොයින්ට් එක ලියා ගන්න. මෙහි කොටස් තුනයි කියලා දාගන්න. ඒලියු පොයින්ට් එක යටතේ පළවෙනි එක අංක ගණිතමය සහ තාර්කික ඒකකය. මෙන්න මේ වගුව ලියා ගන්න තියෙන ඊළඟට පළවෙනි එක තමයි අංක ගණිත සහ තාර්කික ඒකකය. එතකොට ඒකේ මම කලින් කිව්වා වගේම ඒක නමෙත් තියෙනවා. ඒක කරන්න තියෙන කාර්යය මොකක්ද කියලා සියලුම වර්ගයේ අංක ගණිතමය සහ තාර්කික ක්‍රියා සිදු කරයි. සියලුම වර්ගයේ අංක ගණිතමය සහ තාර්කික ක්‍රියා සිදු කරයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ අංක ගණිතමය සහ තාර්කික ඒකකය කියලා දාලා ඉස්සරහින් ලියා ගන්න එකේ කාර්යය සියලුම වර්ගයේ අංක ගණිතමය සහ තාර්කික ක්‍රියා සිදු කරයි. මේ වගේ තියෙන එකම තමයි ලියන්න තියෙන්නේ. සියලුම වර්ගයේ අංක ගණිතමය සහ තාර්කික ක්‍රියා සිදු කරයි. දෙවෙනි එක පාලන ඒකකය.
ඒක ඉස්සරහනොත් කෙටි ඉලක්ක දාලා ලියා ගන්න. පරිගණක පද්ධතියේ සියලුම උපක්‍රම පාලනය කරයි. පරිගණක පද්ධතියේ සියලුම උපක්‍රම පාලනය කරයි. තුන්වෙනි එක ලියා ගන්න රෙජිස්ටර් කියලා දාලා වරහන් ඇතුළේ රෙජිස්ටර් කියලා ඉංග්‍රීසියෙන් ලියා ගන්න. රෙජිස්ටර් කියලා දාලා ලියා ගන්න මේ වගේ තියෙන එක. අංක ගණිතමය සහ තාර්කික ඒකකය තුල ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වූ දත්ත සාකල්පීය ප්‍රතිඵල తాවකාලිකව රඳවා තබා ගනී. අංක ගණිතමය සහ තාර්කික ඒකකය තුල ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වූ දත්ත සහ ක්‍රියාවලියේ ප්‍රතිඵල తాවකාලිකව රඳවා තබා ගනී. අවසාන වශයෙන් මේකත් ලියා ගන්න මේ මධ්‍යස්ථ සුම් මේකේ වේගය මන ලබන්නේ හර්ට්ස් කියලා. මධ්‍යස්ථ සුම් මේකේ වේගය මන ලබන්නේ හර්ට්ස් වලින්. හරියටම ඒ පස්සේ ඔයගොල්ලන්ට මේ CPU එකක තියෙන අභ්‍යන්තරය ගැන කතා කරන්න කලින් කතා කරන්න ඕන මේකේ බාහිර වෙනව ගැන. බාහිර වෙනව ගැන කතා කරද්දී මේකේ මේක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේකේ පිටිපස්ස තියෙනවානේ. මෙන්න මෙතන මේක මේ මදර්බෝඩ් එකට සම්බන්ධ වන ආකාරය අනුව CPU තියෙනවා ආකාර තුනක්. දැන් මේකේ තියෙන්නේ මේ જાතිය CPU එකට කියන්නේ මේ LGA CPU කියලා. ඒ කියන්නේ මේක ෆ්ලැට් පැනල් එකක් තියෙන්නේ. මේක ෆ්ලැට් පැනල් එකක් නැතුව තියෙනවා පින් තියෙන එකක් තියෙනවා. මේ ෆ්ලැට් පැනල් එක වෙනුවට පින් තියෙන එකක් තියෙනවා. ඊට පස්සේ මේ බෝල්ස් තියෙන එකක් තියෙනවා. එතකොට මේ වර්ග තුන මම පැහැදිලි කරන්නම්. පළවෙනි එක තමයි LGA. LGA කියන්නේ land grid array. LGA එකට කියනවා land grid array කියලා. land grid array CPU එක තමයි මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නේ. ඊට පස්සේ PGA කියලා වර්ගයක් තියෙනවා. PGA කියන්නේ pin grid array කියන එක. තව එක જાතියක් තියෙනවා BGA කියලා. BGA කියන්නේ ball grid array කියන එක. එතකොට මේ PGA එකයි BGA එකයි මම ඇදලා පෙන්නන්නම් කොහොමද මේ දැන්
ලෑන්ඩ් ග්‍රිඩ් ඇරේ එක මේ පැත්තට මෙහෙම හරවපුවාම මොකුත් පේන්නේ නැහනේ. එන්නේ මේ විදිහ මේ පැත්තෙන් ගිහිල්ලා බලපුවාම පින් ග්‍රිඩ් එකයි බෝල් ග්‍රිඩ් එකයි පේන විදිහ මම ඇදලා පෙන්නන්න. දැන් පින් ග්‍රිඩ් ඇරේ කියන එක පැත්තෙන් ගිහිල්ලා බලුවොත් පේන්නේ CPU එක මෙහෙම තියෙනවා. පින් ටික මේ විදිහට තියෙනවා. බෝල් ග්‍රිඩ් ඇරේ කියන එක බලුවොත් පැත්තෙන් ගිහිල්ලා බලුවොත් මේ විදිහට බෝල තියෙනවා. මම ඒ වගේ රූප සරහන් ටික ඔයගලන්ට පෙන්නන්න. ඊට කලින් ඔයගොල්ලෝ ඔයගලන්ට පෙන්නන්නම් මේ මදර්බෝඩ් එකට කොහොමද CPU එක හයි කරගන්නේ කියලා. මදර්බෝඩ් එකේ මෙන්න මේ සොකට් එකට තමයි CPU එක අපි හයි කරන්නේ. මෙන්න මේ සොකට් එකට. මේ සොකට් එක මේ විදිහට දිග අරගෙන මේ ලොක් එක දිග අරගෙන මෙන්න මෙතන තියෙනවා CPU එකේ මේ ඊතලය. ඒ ඊතලයක් තියෙනවා මදර්බෝඩ් එකේ ඊතලයක් තියෙනවා. ඒ ඊතලයේ පැත්තට හරවලා මේ විදිහට තියාගෙන මේක මෙහෙම ලොක් කරලා මෙතන මේ ලොක් එක දාගන්න තියෙන්නේ. එතකොට දැන් මෙහෙම තමයි CPU එකක් සම්බන්ධ වෙන්නේ. මේකට කියලා එහෙම වැටෙන්නේ එහෙම නැහැ. ඔයගොල්ලන්ට මම රූප සරහන් ටික පෙන්නන්නම් මේ PG එකයි BG එකයි ඒවයි. මේ තියෙන්නේ LGA, මේ තියෙන්නේ PGA එක. මේ තියෙන්නේ මේ සොකට් තියෙන්නේ මේ මෙන්න මේ තියෙන්නේ LGA එක. ඔයගොල්ලන්ට දැන් පෙන්නුවේ එකනේ. ඒකේ තියෙන්නේ සොකට් එකේ තියෙන පින්. එතකොට මේ PGA සොකට් එකේ තියෙන්නේ CPU එකේ තියෙන පින් හින්දා පින් සම්බන්ධ වෙන සිදුරු තියෙන්නේ නැහැ. PGA මේ මදර්බෝඩ් එකේ සොකට් එක තියෙන්නේ. එතකොට සිදුරු තියෙන්නේ. අර CPU එකේ පින් සම්බන්ධ වෙන්න සිදුරු තියෙන්නේ. මේ තියෙන්නේ බෝල් ග්‍රිඩ් ඇරේ CPU එක. මේ තියෙන අරගේ පින් වගේ මේකේ තියෙන බෝල තියෙන්නේ. මේ තියෙන තුනම එකට මේ දාලා තියෙන රූපයක්. මේ එකක්වත් මේ දැන් මම මේ කියපු මේ LGA, PGA, BGA කියන තුන එකක්වත් ඕගොල්ලන්ගේ මේ විෂය නිර්දේශ නැහැ. එහෙම උගන්වන්න කියලා. ඕගොල්ලෝ දැනගන්න ඕන හින්දා ඉගෙනුවේ මේවා A level වලට තියෙනවා. ඒකෙන් අරන් තමයි ඉගෙනුවේ. එතකොට දැන් අපි යමු මේ motherboard මේ CPU එකේ අභ්‍යන්තරයේ තියෙන අභ්‍යන්තරයේ හැදිලා තියෙන දේ ගැන කතා කරන්න. එතන මම මෙහෙම බෝඩ් එක වකවන්න. මම මේ විදිහට මේ අඳගන්නම් CPU එක. මේ තියෙන pins ටික. CPU එකක් වගේ පේන්නේ මේ වැදගුවා. මේ අනිවාර්යයෙන් අඳින්න. එතන CPU ඇතුලේ තියෙනවා ALU එක. ALU එකේ ක්‍රියාකාරීත්වය මම කලින් කිව්වා. ඒකෙන් වෙන්නේ අංක ගණිතමයයි අංක ගණිතමය කියන්නේ ගණන් හදන එකයි තර්ක ක්‍රියාත්මක කරන එක. එතන මේ අපිට ALU එකත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්න බෑ. ඒකට උදව් කරන කෙනෙක් ඉන්නවා. ඒකට කියනවා රෙජිස්ටර් කියලා. රෙජිස්ටර් ආකාර තුනක් තියෙනවා. තුනකට වඩා තියෙනවා. මේකෙදී ඔයගලන්ට තුනක් ගන්න. ඔයගොල්ලෝ chat GPT එකට ගිහින් බලුවොත් මේ තුනකට වඩා එනවා එක එක જાතියේ රෙජිස්ටර් තියනවා කියන්නේ. එතකොට මේ කියනවා data register කියලා જાතියක්. ඒ කියන්නේ දත්ත රෙජිස්ටර්. data register කියලා જાතියක් තියෙනවා. තව තියෙනවා උපදේශ වලට කියන්නේ instruction register. Instructions register. ඊට පස්සේ තව එකක් තියෙනවා information register.
එතකොට දැන් අපි ගානක් හදනවා කියමුකෝ. දැන් ගානක් දෙනවා හදන්න කියලා 5 එකතු කරන්න කියලා. 5 එකතු කිරියා 5 කියලා දෙනවා. ඒක 10 උත්තරේ. මේකෙදි අපි කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තා නිවැරදි තොරතුරක් නිවැරදි දත්තයක් සහ නිවැරදි උපදේශයක් දුන්නොත් නිවැරදි තොරතුරක් අපිට අවුට්පුට් එක විදිහට ලබා ගන්න පුළුවන් කියලා. එතකොට මෙතන 5 කියන්නේ දත්තයන්. එතකොට ඒ කියන්නේ data register වලට. මෙතන එකතු කරන්න කියන්නේ instruction එකක් උපදේශයක්. ඒ කියන්නේ instruction register එකට. මේ දෙක ක්‍රියාත්මක වෙලා අපිට ප්‍රතිඵලයක් එනවා 10 කියලා. ඒ 10 යන්නේ තොරතුරක්. මේ දත්තයයි උපදේශය ක්‍රියාත්මක කරලා තොරතුරක් නිපදෙව්වා. ඒ නිපදවපු තොරතුර යන්නේ information register එකට. තව register જાතියක් තියෙනවා general purpose register කියලා. general purpose register කියලා. මේ general purpose register එකට යන්නේ මෙන්න මේ වගේ ඒවා හරිද? දැන් අපි ගානක් හදා ගන්නවා 27ට එකතු කරන්න කියනවා 19ක්. 7යි 9යි 16යි 6 දැම්ම මෙතන එකක් ඉතුරුයි 2යි 1යි 3යි 1යි 4යි 46යි. දැන් අපි මේ ගාන හදාගද්දී මෙතන 9 4 9ක් එකතු කරලා 6යි කියන දාගෙන එකක් එහා පැත්තට අරයි යනවා. එක්ක මෙතන උඩින් ලියා ගන්න නැත්නම් වෙනම කොලයකින් ලියා ගන්නවා. හැබැයි CPU එකේ මේ ගාන හදද්දී CPU එකට කොලයක් නෑනේ එහා පැත්තට එකක් ගියා කියලා ලියා ගන්න. අන්නේ ගිය එක ගැන සඳහන් කරගන්නේ මෙන්න මේ general purpose register කියන එකේ. මේක මේ පැත්තට ගියා කියලා මෙහෙම දෙයක් වුණා ඈ කියලා ගබඩා කරගන්නේ general purpose register එකේ. ඒක තමයි register එකේ කාර්යය. register එක කියන්නේ CPU එක කියන්නේ මිනිස්සෙක් කියලා හිතුවොත් මිනිස්සෙක් කලසමේ සාක්කුව වගේ තමයි CPU මේ register එක කියන්නේ. ඒ කියන්නේ අපිට ඕන කරන මේ දත්ත తాවකාලිකව ගබඩා කරගන්න. ඒ කියන්නේ අත්‍යවශ්‍යම දත්ත తాවකාලිකව ගබඩා කරගන්න. අපි සාක්කුවේ දා ගන්නවා, ෆෝන් එකේ දා ගන්නවා, වාහනයක් තියෙනවා වාහනේ අතුරු දා ගන්න මේ වගේ තමයි මේක මේ ඒ වෙලේ ක්‍රියාත්මක වන ඒවට අදාළ දත්ත සහ උපදේශ ගබඩා කරගන්නවා රෙජිස්ටර් එක ඇතුලේ. විතර මේ දෙක අන්තර් ක්‍රියාකාරීත්වය යුක්ත රෙජිස්ටර් එක ALU එකත් එක්ක සම්බන්ධයි, ALU එක රෙජිස්ටර් එකත් එක්ක සම්බන්ධයි. තව දෙයක් තියෙනවා මේක ඇතුලේ CU කියලා. ඒ කියන්නේ control unit එක. මේ වෙලේ හිතන්න ALU එක ඇතුලේ ගානක් හදා ඉන්නවා. ALU එක CPU කියන්නේ CPU එක ඇතුලේ ගානක් හදලා ඉන්නවා. ඒ ගාන හදා ඉන්නකොට තව උපදේශයක් එනවා මේකත් ක්‍රියාත්මක කරන්න කියලා. ඒක ක්‍රියාත්මක කරන්න එනකොට ඒ උපදේශය කියනවා මේ වෙලේ වැඩක් යනවා ඒ වැඩි ඉවර වෙනකන් ඉන්න කියලා. ඊට පස්සේ ඒ වැඩි ඉවර වුණාට පස්සේ ඒ වැඩි දැන් ගානක් මේ 5යි 5 එකතු කරලා 10 කියලා ගත්ත කියමු. මේ 10 ස්ක්‍රීන් එකේ පෙන්වන්න කියලා පෙන්වන්නේ කන්ට්‍රෝල් යුනිට් එක හරහා. ස්ක්‍රීන් එකේ පෙන්නනවා. එහෙම නැත්නම් මතකයෙන් ගබඩා කරගන්න. ඊට පස්සේ ගබඩා කරාට පස්සේ ඊට පස්සේ අනිත් උපදේශ ඉල්ල ගන්නවා කන්ට්‍රෝල් යුනිට් එකෙන්. ඒකයි ගෙනත් දෙනවා. ගෙනත් දෙන්නේ කන්ට්‍රෝල් යුනිට් එකෙන් CPU එකට. පත් වෙන්න කියලා ඒ වැඩේ බාර ගන්නවා. ඒ වැඩේ ඉවරලා තමයි අනිත් වැඩේට යන්නේ. එතකොට ඔය විදිහට තමයි CPU එක ගැන කතාව. දැන් මම කලින් කිව්වනේ ALU එකට රෙජිස්ටර් එකක් නෙමෙයි. ALU එකට අපිට කෙලින්ම සම්බන්ධ වෙන්න බෑ කියලා. එතන රෙජිස්ටර් එකත් අපිට කෙලින්ම සම්බන්ධ වෙන්න බෑ. පිළිවෙලක් තියෙනවා. ඒ ටික මම මෙහෙම මෙතන මේ ගාන මකලා ඒක මම ආයෙ පොඩියට දාන්න. CPU එකට පස්සේ තියෙනවා රෙජිස්ටර් එක. මම කෙලිය ලියනවා. ඊට පස්සේ තියෙනවා කෑෂ් මෙමරි එක. කෑෂ් මෙමරි එකට පස්සේ තියෙනවා RAM එක. RAM එකට පස්සේ තියෙනවා hard එක. එතන මේ data access කරනකොට hard එකෙන් යනවා RAM එකට. RAM එකෙන් කෑෂ් මෙමරි එකට ගිහිල්ලා කෑෂ් මෙමරි එකෙන් රෙජිස්ටර් එකට ගිහිල්ලා
රෙජිස්ටර් එකේ CPU එකට යනවා. මේ කෑෂ් මෙමරි එකේ තියෙනවා L1 L2 L3 කියලා අපි ඒකවල මේ මතක ගැන කතා කරද්දී මෙමරි ඒ ගැන කතා කරද්දී ඒ ගැන කතා කරමු දීර්ඝ වශයෙන්. ඉතින් මෙතන ඒ ගැන කතා කරන්න ගියේ නෑ මම මේ කෙලියෙන් කිව්වේ يعني මේකට ඇක්සස් එක ගන්න කොහොමද කියලා. මෙතන මම ගානයි ලියන්න 104 19 එකතු කරපුවාම 26 එහා පැත්තට එකක් යනවා. ඒක මේකට රයි යනවා. මේ නෝට් එක ලියා ගන්න. මේ නෝට් එක ලියලා ඉවරනට පස්සේ අපි කතා කරමු වොන් නියුමන් ආකෘතිය. ඒ කියන්නේ පරිගණක ඒක ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විස්තර කරන්නේ මේ වොන් නියුමන් ආකෘතියෙන්. ඕගොල්ලන්ට පොතේ දීලා නැහැ ඒක වොන් නියුමන් ආකෘතිය කියලා. හැබැයි A level වලට ගියාම මේක හඳුන්වන්නේ වොන් නියුමන් ආකෘතිය කියලා. ඕගොල්ලන්ට ඒ නම කියන්නේ නැතුව පරිගණකයක ආකෘතිය වගේ නැත්නම් පරිගණකයේ ක්‍රියාකාරීත්වය වගේ නමකින් තමයි අච්චුපතේ දීලා තියෙන උගන්වන්න කියලා. ඒක හරියනම තමයි වොන් නියුමන් ආකෘතිය. මේක ලියා ගන්න. ඊට පස්සේ අපි වොන් නියුමන් ආකෘතිය ගැන කතා කරමු. හරි අපි කතා කරමු දැන් වොන් නියුමන් ආකෘතිය ගැන. මාත්‍රාව දාන්න වොන් නියුමන් ආකෘතිය. මේක බෝඩ් එකේ දාන්න තියෙනවා කිනවද වෙන හින්දා මේක අදිටි දාගන්න ඕගොල්ලන් පොතේ වොන් නියුමන් ආකෘතිය. වොන් නියුමන් ඉංග්‍රීසියෙන් දානවා නම් වොන් නියුමන් ආකිටෙක්චර්. ඔයගොල්ලන්ගේ පොතේ තියෙන එක මේ පරිගණකයේ ආකෘතිය කියලා. පරිගණකයේ ක්‍රියාකාරීත්වය වගේ උගන්වන්න තමයි තියෙන්නේ. පරිගණකයේ ආකෘතිය කියන්නේ ඉතින් මේ වොන් නියුමන් ආකෘතිය තමයි. A level වලට ගියාම ඔයගොල්ලන්ට උගන්වන්නේ වොන් නියුමන් ආකෘතිය. මේ වොන් නියුමන් ආකෘතිය ගැන කියන්න කලින් කතාවක් කියන්න. වාහනයක හිතන්න මේ වාහන ගත්තාම ලෝකේ තියෙන හැම වාහනයකම මේ තියෙන මූලික ආකෘතියක් තියෙනවා. ඒ කියන්නේ සුක්කානමක් තියෙනවා වාහනේට. බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා. හෙඩ්ලයිට් තියෙනවා. මේ විදිහට මේ ඒතර බලය සපයන විදිහ තියෙනවා. එක්ක එන්ජින් එකකින් නැත්නම් බැටරි එකකින් ඒ විදිහට තියෙනවා. එතකොට මේ ලෝකේ තියෙන ඕනම කම්පියුටර් එකක් ගත්තාම ඒකට තියෙන පොදු ආකෘතිය. මේ පොදු ආකෘතිය ගැන මුලින්ම කියන්නේ වොන් නියුමන්. ඒකින්ද මේ වොන් නියුමන්ට වොන් නියුමන් තමයි ජෙනරල් පර්පස් මේ පරිගණක සංකල්පයේ පියා. ඒ කියන්නේ ජෙනරල් පර්පස් කියන්නේ කලින් ඉස්සර පරිගණක තිබිලා තියෙන්නේ ස්පෙෂල් පර්පස්. ඒ කියන්නේ අන්දරයන් එක පරිගණකයක් ජනසංගණනය කරන්න එක පරිගණකයක් ඒ විදිහට. දැන් අපි පාවිච්චි කරන ජෙනරල් පර්පස් ඒ කියන්නේ අපේ පාවිච්චි කරන පරිගණක සංකල්පය ඉදිරිපත් කරලා තියෙන්නේ වොන් නියුමන් කියන මේ පුද්ගලයා. එතකොට යාට කියනවා පරිගණක ආකෘතියේ පියා කියලා. ඒතර මේ පොතේ තියෙන chart එක මම ඔයගොල්ලන්ට ඇදලා දෙන්නම්. මෙතන තියෙන ප්‍රධාන මතකය. primary memory කියනයි ප්‍රධාන මතකය. මෙතනින් තියෙනවා CPU එක. ඒක තමයි කෙලින් වෙන්නේ. මෙතන තියෙනවා CPU එක. CPU එක ඇතුලේ තියෙනවා රෙජිස්ටර් එක. මම ඉංග්‍රීසියෙන් කියන්නම්. රෙජිස්ටර් එක ඊට පස්සේ තියෙනවා ALU එක. ඊට පස්සේ තියෙනවා control unit එක.
මෙතනින් තියෙනවා secondary storage එක. මේකට කියනවා ද්විතීයික ආචයනය කියලා. ද්විතීයික ආචයනය. මේ පැත්තෙන් තියෙනවා ඔයගොල්ලෝ මේ කඩපාඩම් කරන්න මේක සංකල්ප වලට දාගන්න. මේ පැත්තේ තියෙනවා ආදාන උපාංග input ආදාන. මේ පැත්තේ තියෙනවා ප්‍රතිදාන. එතකොට අපි කලින් ගත්තා වගේ 5යි 5යි එකතු කරන්න කියලා අපි ආදානයක් දෙනවා. මේ ආදානය දෙන්නේ ප්‍රධාන මතකයට. ඒ ප්‍රධාන මතකයට දැන් අපි දන්නවනේ ගණන් හදන්න බෑ කියලා. ඒක අපි මේ දෙන්න ඕන CPU එකට. CPU එකේ ඉස්සෙල්ලාම යන්නේ රෙජිස්ටර් එක ඇතුළට. රෙජිස්ටර් එකට ගියාට පස්සේ ඒ ගිය එක යනවා ALU එක ඇතුළට. මේ ALU එක ඇතුලෙන් 5යි 5යි එකතු කරලා 10යි කියලා අරගෙන ආයෙ වෙනවා රෙජිස්ටර් එකට. රෙජිස්ටර් එකකින් ප්‍රධාන මතකයට ඇවිල්ලා ප්‍රධාන මතකයේ එක ඩිස්ප්ලේ කරන්න ඕන නම් ප්‍රතිදාන උපාංගයට යනවා. එතකොට එනවා 10යි කියලා. මේ විදිහට ප්‍රතිදානය කරලා ඒක ගබඩා කරන්නත් ඕන නම් ප්‍රධාන මතකයෙන් යනවා ද්විතීයික ආචරණයට. මේ ගිහිල්ලා සේව් කරනවා. සේව් කරාට පස්සේ ආයෙ මේක අපිට එතකොට මේ උත්තරේ මේ ගාන සේව් කරගන්නත් පුළුවන්. ඒක උත්තරේ විතරක් සේව් කරගන්නත් පුළුවන්. secondary storage එකේ තියෙන ෆයිල් එකක් තියෙන කිව්ව මේ විදිහට ගාන මේ දාලා තියෙන txt ෆයිල් එක. මේ ෆයිල් එක මෙහෙම ගාන ලියලා තියෙන මේ තියෙන්නේ k.txt කියලා කියමු. txt ෆයිල් එක මේක දාලා තියෙනවා. එතන මේ ගාන මේ ඩබල් ක්ලික් කරපුවම ආයි ද්විතීයික ආචරණයේ තියෙන එක එනවා ප්‍රධාන මතකයට. මේක එතකොට control unit එකේදී මේ control unit එක මේ හැම එකටම සංඥා යවනවා. control unit එකෙන් මෙතන ALU එකට සංඥා යවනවා. register එකට සංඥා යවනවා. ඊට පස්සේ ප්‍රධාන මතකයේ සංඥා යවනවා. ප්‍රතිදාන උපාංග වලට සංඥා යවනවා. ඒ වගේම දැන් මේ පැත්තට අදින්න ආදාන උපාංග වලට සංඥා යවනවා. ද්විතීයික ආචරණයට සංඥා යවනවා. මේක තමයි ඕගලන්ට කරන්න තියෙන මේ ආකෘතිය වොන් නිර්මාණ ආකෘතිය. මෙන්න මේ ආවලියට කියනවා data කියලා. සිංහලෙන් දත්ත මේ එකතු කරන්න කියන එකට කියනවා මෙතෙන් කියන්න instruction එක කියලා. instruction ඒ කියන්නේ මේ එකතු කරන්න කියන එකට කියනවා instruction කියලා. උපදේශ ඒ උපදේශ ක්‍රියාත්මක කරලා මෙතන එන output එකට කියනවා information එක කියලා. information ඒ කියන්නේ තොරතුරු. මේ නිල් පාට සංඥාවලට අපි කියනවා මෙතනින් කියන්න දත්ත උපදේශ තොරතුරු ගලා යාම. නිල් පාට වලට කියනවා දත්ත උපදේශ තොරතුරු ගලා යාම කියන.
මේ කළු පාට ඊතර වලට කියනවා පාලන සංඥා කියලා. මේක කියන පාලන සංඥා කියලා. මේ සම්පූර්ණ එක තමයි මේ කොටස තමයි කියන්නේ central processing unit කියලා. ඊනම් මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය මේක ලියා ගන්න. ඊළඟට දෙන ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වගේක් අහන්න. මේක ලියා ගන්න. මම කලින් ටිකක් පිළිවෙලට අරගන්න මේ කෙලින් ගහලා ඉදිරියට අරගන්න. මම හිතනවා ඔයගොල්ලෝ මේක ලියා ගන්න නැති කියලා. ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නේ තමයි ආදානුපාංග වල කාර්යභාරය මොකක්ද කියලා. ප්‍රීමියගේ chat එක තියෙනවා. chat එක ඇවිල්ලා මෙසේජ් එකක් දාන්න ආදානුපාංග වල කාර්ය මොකක්ද කියලා අහන්න. හරි මම මෙහෙම කියන්නම්. දැන් මම මේක මේ ආදානුපාංග කියන එක මොකලා අයින් කරගන්නේ. මේ ආදානුපාංග කියන එක මම රවුන්ඩ් කරනවා. එතකොට කැපිලා තියෙන්නේ මොන ඊතල දෙකද? තියෙන්නේ ආදාන ගත කරන ඊතලේ කන්ට්‍රෝල් යුනිට් එක උපදෙසයි. අපිට කියන්න පුළුවන් ආදානුපාංග වල කාර්ය මොකක්ද කියලා කන්ට්‍රෝල් යුනිට් එකෙන් කියන දේ අහගෙන ආදානුපාංගමකින් මේ ප්‍රධාන මතකයට පරිශීලකයාගෙන් ලබා ගන්නා දත්තා උපදෙස් ප්‍රධාන මතකයට ලබා දීමේ කියන්නේ මේ පාලනයකගේ උපදෙස් වලට අනුව පරිශීලකයාගෙන් ලබා ගන්නා දත්ත සහ උපදෙස් ප්‍රධාන මතකයට ලබා දීම තමයි ආදානුපාංග වල කාර්ය. තව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ තියෙන විදිහට පරිගණකයේ ප්‍රධාන සංඝටකය මොකක්ද කියන්නේ? පරිගණකයේ ප්‍රධාන සංඝටකය මොකක්ද? මේ chart එක බලපුවා. මේ view point එකත් එක්ක. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මේ control unit එක කියලා. මොකද මෙතන හැම එක්කෙනෙක්ම පාලනය කරනවානේ. control unit එකේ හැම එක්කෙනාටම සංඥා ලැබෙනවා.
ඒක control unit එක කියලා හිතන්න පුළුවන්. දැන් මෙතන ප්‍රධාන මතකය හරහානේ ඔක්කොම දත්ත උපදේශ සහ තොරතුරු ගලා යාම කියන්නේ. ඒතර ප්‍රධාන මතකය කියලා කියන්න පුළුවන්. ඒ විදිහට මේ view point එක අනුව වෙනස් වෙනවා. තව දෙයක් කියන දේ මේ කවදාවත් මේ ආදානපාන් කන්ටෙන්ට් එකට මේ දත්ත සහ උපදේශ තොරතුරු ගලා යාම තියෙනවනේ එකක්වත් මේ control unit එකට එන්නේ නැහැ. මෙතනින් ප්‍රධාන මතකයේ රෙජිස්ටර් එකට එනවා රෙජිස්ටර් එකෙන් ALU ඇවිල්ලා ALU එකෙන් ආය රෙජිස්ටර් එකට ගිහිල්ලා ප්‍රධාන මතකයට යන්නේ මේකට ආදාන ප්‍රතිදාන මුකුත් දෙන්නේ නැහැ. මේකේ මේ හැම එකම පාලනය කරන පාලන සංඥා යවන එක විතරයි වෙන්නේ. එතකොට මේ CPU එක දන්නවද දිදී කාචනයක් ඉන්නවා කියලා. දැන් මේ ඒකට කියන්න පුළුවන් දැන් CPU එක හරහා control unit එක හරහා දැන් දිදී කාචනය පාලනය කරනවානේ. දිදී කාචනය පාලනය කරාට මේ ALU එක ගණදෙනු කරන්නේ නැහැ දිදී කාචනයත් එක්ක. ALU එක ගණදෙනු කරන්නේ මේ ALU එක රෙජිස්ටර් එකයි ගණදෙනු කරන්නේ. එතකොට මේ දෙන්න දන්නේ මේ පරිගණකයේ ප්‍රධාන මතකයක් ඉන්නවා කියලා විතරයි. හැබැයි ඉස්සර තියෙන කම්පියුටර් ගත්තාම ඒ කියන්නේ ස්පෙෂල් පර්පස් කම්පියුටර් ගත්තාම ඒව ප්‍රධාන මතකයක් තිබුණා නෑ. ඒ කියන්නේ RAM එකක් තිබුණා නෑ. ඔක්කොම ගබඩා ඔක්කොම කියන්නේ එක එතකොට දැන් ජන සංගණනය කරන්න ඕන මේ වැඩ ගබඩා කරලා තියෙනවා. ඒක ඇක්සස් කරනවා මේ CPU එක. එතන ඒ කාලේ මේ තිහින්දා මේ දෙක අතර ඍජු සම්බන්ධයක් තිබ්බා. ඒකට මේ ජෙනරල් පර්පස් සංකල්පේ ජෙනරල් පර්පස් කම්පියුටර් සංකල්පය ආවට පස්සේ ප්‍රධාන මතකයක් කියලා එකක් වෙනවා. එතකොට අපිට අවශ්‍ය කරන හැම වැඩසටහනක්ම ද්විතීයි කාචනය ගබඩා කරගෙන අපිට අවශ්‍ය වුණාට පස්සේ ඒක ප්‍රධාන මතකයකට ගෙන්නගෙන ඒ වැඩසටහන අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට දැන් ගොඩක් තියෙන්නේ ජෙනරල් පර්පස් කම්පියුටර්. අපිට ඕන වැඩසටහන් ඔක්කොම හිතනවා ගේම් එකක් ගහනවා කියලා ගේම් 50ක් විතර තියෙනවා. ගේම් 50 එක සැරේ මේ ගේම් 50 සෙල්ලම් ගන්නවා නම් කම්පියුටර් 50ක් අපි දාගන්නේ නැහැ නේ. ඒක හાર્ඩ් ඩිස්ක් එකේ දාගෙන ඉන්නවා. එතන අපිට ඕන කරන ප්‍රධාන මතකයට ගෙන්නගෙන ප්‍රධාන මතකය තුල තියාගෙන මේ CPU එක කරා ප්‍රොසෙස් කරගෙන ගේම් එක ප්ලේ කරනවා අපි. එතකොට මේ CPU එක කියන්නේ හරියට මේ ප්‍රධාන මතකය එයා දන්නේ ප්‍රධාන මතකය තියනවා කියලා විතරයි. එයා ගණිතය කරන්නේ ද්විතීයි කාචනයත් එක්ක. අර මම කලින් කිව්වා වගේම CPU එක රෙජිස්ටර් එකත් එක්ක සම්බන්ධ වෙනවා. රෙජිස්ටර් එක වර්තමානයේ තියෙන කෑෂ් මෙමරි එකක් මේකෙදි මේ chart එකේදී මේ ප්‍රධාන මතකය කියන එක ඇතුළෙන් තමයි මේ කෑෂ් මෙමරි එකක් තියෙනවා කියලා අරන් තියෙන්නේ. CPU එක තියෙනවා CPU එක මේ ක්‍රියාත්මක වෙනවා මේ රෙජිස්ටර් එක මත. රෙජිස්ටර් එකට පස්සේ තියෙනවා කෑෂ් මෙමරි එක. කෑෂ් මෙමරි එක පස්සේ මතකය කියන්නේ RAM එක. ඊට පස්සේ තියෙනවා hard disk එක. කියන secondary storage එක. secondary storage එකේ තියෙන එක ප්‍රධාන මතකයට ඇවිල්ලා ප්‍රධාන මතකයේ කෑෂ් මෙමරි තියෙනවා නම් ඒකට ඇවිල්ලා කෑෂ් මෙමරි එකේ රෙජිස්ටර් එකට අරන් තමයි ALU එක හරහා ක්‍රියාත්මක වෙන්නේ. CPU එක හරහා ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේක ගත්තාම ඔන්න ඔය ඔක්කොම පැහැදිලි වෙනවා නම් ඔයගලන්ට මේ කොටස හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට ඉතින් ඔය කොටසේ ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මේකේ මේ ඔයගොල්ලෝ නෝට් එක දාගත්තා. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු ඊළඟ කොටස් ටික. ඒ කියන්නේ දැන් අපි ඉවරයි පරිගණකයේ කියන්නේ මොකක්ද කියලා ඉවරයි. ඊට පස්සේ පරිගණකයේ ලක්ෂණ යනුමාත්‍රකාරී කියලා කියා යනවා. පරිගණකයේ ලක්ෂණ ටික කතා කරා. ඊට පස්සේ පරිගණක වර්ගීකරණය ගැන කතා කරා. අද කතා කරා CPU එක ගැනයි වොන් නියමන ආකාරය ගැන. ඊට පස්සේ කතා කරන්න තියෙන අපිට ආදාන ප්‍රතිදාන ආචරණ උපාංග ගැන. ආචරණ උපාංග ටික වෙනම කතා කරන්න ඕන. මම කියන්නේ ගබඩා මතක උපාංග ගොඩක් තියෙනවා කියලා ඒ ටික වෙනම කතා කරන්න තියගන්න ඕන. ආදාන ප්‍රතිදාන උපාංග ගැන ඊට පස්සේ කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට ගිහිල්ලා කෙවෙනි ගන්න තියෙනවා. ඒ ටික ඉවර කරනාට පස්සේ තමයි අපි අර ජාලක
මේ දත්ත sannivedanaya කොටසට එන්නේ. දැන් ඊළඟ වීඩියෝ එකේදී එතකොට මම කරන්නේ ආදාන ප්‍රතිදාන උපාංග ගැන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඔයගලන්ට ආයුබෝවන්. ජයග්‍රහී දවසක්.